එතකොට සදාකාලික ජීවනය කියන්නේ මොකද්ද? පියාණන් වහන්සේ යේසුස් වහන්සේව ඇඳින ගැනීම. And this is eternal life, that they may know you, the only true God, and Jesus Christ whom you have sent. එතකොට පියාණන් වහන්සේව ඇඳින ගැනීම තමයි සදාකාලික ජීවනය. ඇඳින ගැනීම no. ඔයාලට පේනවද මෙතන ඇඳින ගැනීම මට highlight කරන්න පුළුවන් ගොඩක් හොඳයි. ඇඳින ගැනීම මෙතන ඉංග්‍රීසි වලින් තියෙනවා no කියලා. සිංහලෙන් තියෙනවා ඇඳින ගැනීම. පේනවද? මේකේ වචනේ තමයි ගිනොස්කෝ. මේ ගිනොස්කෝ කියන වචනේ තමයි ස්වාමි පුරුෂයෙක් සහ භාර්යාව ඇඳින ගන්නවා කියන එක. ගිනොස්කෝ. ඒක මේක කනෙක්ට් කරන්න මතෙව් 6:6ට. පියාණන් වහන්සේව යාක්ෂා කරනකොට සම්බන්ධ වෙනකොට යන්න ක්ලෝසට් එකක් ඇතුළට ගිහලා දොර වහගෙන යාක්ෂා කරන්න රහස්ථානයේ වාසය කරන පියාණන් වහන්සේට. මොකද ගොඩක් කට්ටිය හිතනවා අපි පියාණන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න ඕනේ හදවතින් කියලා. හදවතින් නේද? හදවතින් සම්බන්ධ වෙන්න ඕනේ. හැබැයි බයිබලයේ කියනවා හදවත සියල්ලට වඩා සිත රැවටිලිකාරව තිබේ. ඒක දුෂ්ටවම තිබේ. ඒක කාට දැනගන්න පුළුවන්ද? එතකොට ඔයා හදවතින් දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න හදනකොට ඕ ස්වාමිනේ මට වහගෙන හදවතින් සම්බන්ධ වෙන දෙවියන් වහන්සේත් එක්ක එහෙම වෙනකොට ඔයාගේ හදවත ඔයා පටන් ගන්නවා මෙතනින් දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්න. ඊට පස්සේ ඔයා ගිනිනවා මෙතනට, ඊට පස්සේ ඔයා ගිනිනවා මෙතනට, ඊට පස්සේ ඔයා ගිනිනවා මෙතනට, ඊට පස්සේ ඔයා ගිනිනවා මෙතන. ඊට පස්සේ ඔයා පටන් ගත්තේ වෙන තැනකින්, ඊට පස්සේ ඉවර වෙන තැනකින්. ඔයා පටන් ගන්න දෙවියන් වහන්සේත් එක්ක සම්බන්ධ වෙනවා කියලා ඉවර වෙන්නේ දෙවියන් වහන්සේගෙන් 60ක්ම ඈතක් ගිහිල්ලා. ඒක නිසා හැම වෙලෙම බයිබලයේ කියනකොට නොකඩවා යාක්ෂා කරන්න කියලා pray without ceasing කියලා කියනකොට ඒකේ හැම වෙලෙම අදහස් වෙන්නේ verbal නැත්නම් වචන නැත්නම් ඔයාගේ ශබ්ද නගා යාක්ෂා කිරීමක්. එතකොට මම ඒකෙන් කියන්නේ අපේ thoughts වලින් imaginations වලින් heart එකෙන් දෙවියන් වහන්සේට යාක්ෂා කරන්න බෑ කියලා. පුළුවන්. හැබැයි ඒක විතරක් නෙමෙයි. ඒක තමයි 10%ක්. ඔයාට බැරිම වෙලාවක කතා කරන්න. ඔයා ගොළුයිද කතා කරන්න බැරි වෙන්න. ඔයාට කතා කරන්න බැරි වෙන්න ඔයාගේ දෙවියන් වහන්සේ කට වහලද ඉපැද්දවලා තියෙන. ඔයාට ගොළුයිද? ඔයාගේ වචන කට අරින්නවත් ඔයා කම්මැලිද දෙවියන් වහන්සේට? ඒ නිසා තමයි මම කියන්නේ අන්‍ය භාෂාවෙන්, ගෙරවීමෙන්, ඒ වගේම හිඳිරි ගැහැමෙන්. මේ තුන අපි අවශ්‍යයි මේ අවුරුද්දේ අපි යාක්ෂා කරන්න. මම ඒක කිව්වා ඔයාලට මුලදීම. ඒක නිසා හැම වෙලෙම යාක්ෂා කරනකොට ඔයාගේ කට ඇරලා යාක්ෂා කරන දෙවියන් වහන්සේට. මතෙව් 6:6ට අනුව යේසුස් වහන්සේට අනුව